අපිට පුංචි කාලේ ඉඳන් අපේ පවුලෙන්, අපේ දෙමාපියන්ගෙන්, අපේ නෑදෑයන්ගෙන්, අපේ සහෝදර සහෝදරියන්ගෙන් අපිට ආදරය ලැබෙනවා. එහෙම නොලබන අයත් අපි අතරම ඉන්නවා. අපි ක්‍රමයෙන් ලොකු වෙනකොට, අපි සමාජයට යනකොට අපි හිතනවා අපේ අම්මගෙන් තාත්තගෙන් අපිට ලැබිච්ච ආදරයම සහකරුගෙන් සහකාරියගෙන් හොඳ ආදරයක් මම ලැබිය යුතුයි කියලා. ඉතින් අද මම කතා කරන්නේ කොහොමද ජීවිතයට යහපත් ආදර සම්බන්ධතාවය ළඟා කරගන්නේ කියන කාරණාව ගැන. අපි අවුරුදු 20-30 ඇතුළත කාලයේදී අපේ ජීවිතයේ සාර්ථකත්වය හොයනවා. අපි මුදල් පසුපස හඹායනවා, අපේ අධ්‍යාපන සුදුසුකම් තව වැඩි කරගන්න උත්සාහ කරනවා, අපි කරන රැකියාවේ තව ඉහළට යන්න අපි උත්සාහ කරනවා, තව ෆයිනෑන්ෂියල් විදිහට අපි තව දියුණු වෙන්න උත්සාහ කරනවා. මේ යන අතරතුරේදී අපේ ජීවිතයට තවත් වැදගත්ම ගුණාංගයක්, තවත් වැදගත්ම අංගයක් විදිහට මම සලකන්නේ යහපත් ආදර සම්බන්ධතාවයයි ජීවිතයට පැවතීම. ඉතින් යහපත් ආදර සම්බන්ධතාවයක් ජීවිතයට තෝරා ගැනීම අපි හරි අවබෝධයෙන් කරන්න ඕන දෙයක්. ඉතින් මේකෙදි ඔයාගේ ජීවිතයට සහකරුවෙක් හෝ සහකාරියෙක් තෝරගන්නේ ඔයාගේ ජීවිත කාලයටමයි. ඒක ඔයාගේ ජීවිතය ඔයා හැම තැනකදීම ඔයා කොයි විදිහට ජීවිතය ඉදිරියට ගියත් ඒ හැම තැනකදීම ඔයාවත් නොහැර හැම මොහොතකම ඔයා ළඟ සිටිය යුතු යහපත් සහකරුවෙක් හෝ සහකාරියක් වෙන්නම ඕනේ. ඉතින් ඒකෙදි මම සඳහන් කරනවා යහපත් ආදර සම්බන්ධතාවයක නම් දෙදෙනා අතරම තිබිය යුතු ගුණාංග කිහිපයක් තියෙනවා. අංක 1 විදිහට මම සලකන්නේ කොමියුනිකේෂන්. ඒ කියන්නේ සංනිවේදනය. ඔය දෙන්න අතරේ හොඳ සංනිවේදනයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ හැම වෙලේම වචනයෙන් විතරක් නෙවෙයි. ඔයා කතා නොකර හිටියත් ඔයාගේ ඇඟීම් වලින් ඔයා නිශ්ශබ්දව හිටියත් ඒ මොහොතේ ඒ කෙනාට තේරුම් ගන්න පුළුවන් නම් එතනයි යහපත් ආදරය තියෙන්නේ. ඉතින් ඔබ හැම වෙලේම වචනයෙන් අදහස් ප්‍රකාශ නොකරත් ඒ හැඟීම ඒ කෙනාට අවබෝධ කරගන්න පුළුවන් නම් මම හිතනවා එතන යහපත් ආදරයක් තියෙනවා කියලා. අංක 2 විශ්වාසය. ඔය දෙන්න අතරේ 100% ගොඩනැගිය යුතු එකම දේ තමයි විශ්වාසය කියන දේ. ඉතින් විශ්වාසයෙන් නැති තැන ආදරය කියන දේ බිඳුවට වැටෙනවා. ඉතින් ඇත්තටම ඒක නිසා දෙදෙනා අතර විශ්වාසය කියන එක ගොඩනැගිලා තියෙන්න ඕනේ. අංක 3 ගෞරවය. මේකෙදි ගෞරවය කියන්නේ වයසට කරන දෙදෙනා අතර වයස් පරතරය වැඩි හෝ සමාන වුණත් දෙන්නට දෙන්න ස්වාමියා සහ බිරිඳ විදිහට සහකරුව සහකාරී විදිහට එකිනෙකාට ගෞරව කරමින් ජීවත් වෙන එකයි මෙතනදී ගෞරවය විදිහට සලකන්නේ. එක්කෙනාගේ අදහස් වලට ගරු කරන, එක්කෙනාගේ ආශාවල් වලට ගරු කරන එක. මේකෙදී එක්කෙනාගේ දෙන්නට දෙන්න වෙනම ගෝල්ස් තියන්න පුළුවන්. දෙන්නට දෙන්න වෙනස් වෘත්තීන් කරනවා වෙන්න පුළුවන්. මේ මොනතේ කරත් අර අනිත් කෙනාගේ මතයට ගරු කරමින්, ඒ කෙනාගේ ගෝල්ස් වලට ගරු කරමින් යන ආදර සම්බන්ධයක් නම් ඒක යහපත් ආදර සම්බන්ධතාවයක් වෙනවා. දැන් අපි හිතමු මේ වෙද්දි ආදරයක් නොලබන පිරිසක් ඉන්නවා. දැන් කොහොමද මම ආදරයක් තෝරගන්නේ? මොන වගේ ලක්ෂණද මම හොයන ආදර සම්බන්ධතාවයට තියෙන්න ඕනේ වගේ හිතන කට්ටියක් ඉන්නවා. ඉතින් මම අද කතා කරනවා මෙන්න මේ යහපත් ආදර සම්බන්ධතාවය ඔයාගේ ජීවිතයට ලබා ගන්න නම් ඔයා මොනවද කරන්න ඕනේ කියලා. ආදර සම්බන්ධතාවයකට යන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම දැනගත යුතු පළවෙනි දේ තමයි self love කියන එක. ඒ කියන්නේ තමන්ට ආදරය කරන එක. මේ තමන්ටවත් ආදරය නැතුව තියෙන්නේ අපිට බෑ තව කෙනෙකුට ආදරය දෙන්න. ඒක නිසා ඔයා මුලින්ම තමන්ට ආදරය කරන්න ඉගෙන ගන්න. ඒ කියන්නේ තමන්ගේ රූපයට ආදරය කරන්න පටන් ගන්න, තමන්ගේ රූපේ තව ටිකක් ඉම්ප්‍රූව් කරගන්න, තව ටිකක් වර්ධනය කරගන්න. ඒ වගේම තමන්ගේ දැන් තියෙන ස්කිල්ස්, තමන්ගේ දැන් තියෙන අඩුපාඩු මොනවද දැනගෙන අඩුපාඩු හදාගෙන තමන්ගේ තව ටිකක් දැනුම අතින් වර්ධනය වෙලා, මුදල් අතින් වර්ධනය වෙලා, රූපය අතින් වර්ධනය වෙලා මේ හැම අතින්ම තමන්ට ආදරය කරද්දී තමන්ට කාරුණික වෙලා මේ හැමදේම වර්ධනය කර ගැනීම තමයි මෙතනදී self love විදිහට සැලකන්නේ. ඉතින් අපි තව කෙනෙකුට ආදරය දෙන්න කලින්, තව කෙනෙක්ව බලා ගන්න කලින් අපි මුලින්ම අපිව හරියට බලාගෙන ඉන්න ඕනේ. ඒක නිසා ඔයා ආදර සම්බන්ධතාවයකට යන්න කලින් මුලින්ම self love කියන එක ඉගෙන ගන්න. අංක 2
ඔගේ මයින්ඩ් සෙට් එක හදාගන්න. ඔයා දැන් හිතනවා නම් මම ආදරය ලැබීමට සුදුසු නැහැ. මට හරි ආදරයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම අනේ මම ලස්සන නැති හින්දා මට ලස්සන කෙනෙක් හොයාගන්න බැරි වෙයි. මෙන්න මේ වගේ ඔයාගේ ඇතුලේ රැව්පිලිරැව් දෙන මෙන්න මේ මයින්ඩ් සෙට් එකෙන් ඔයා සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතුයි. මොකද මෙන්න මේ මයින්ඩ් සෙට් එක තමයි ඔයා ආදර සම්බන්ධතාවකට යන්නේ යද්දි ඔයාව පහළට ඇදලා දාන ඔයාගේ හිතේ තියෙන විශ්වාසය නැති කරන දේ. ඒක නිසා ඔයා හිතන්න ඔයා ආදරයක් ලැබීමට සුදුසුයි. ඔයාට හොඳ ආදරයක් ලැබෙනවා. ඔයාගේ ජීවිත කාලයටම ගැලපෙන හොඳ ආදර සහකාරුවෙක් සහකාරියක් ඔයාගේ ජීවිතයට ලැබෙනවා. මෙන්න මේ විදිහට ඔයා හිතන්න පටන් ගන්න. එතකොට ඔයා දන්නේම නැතුව ඔයාගේ ජීවිතයට යහපත් පුද්ගලයන් ආකර්ෂණය වෙනවා. අංක 3 විසුවලයිසේෂන්. විසුවලයිසේෂන් කියන්නේ ඔයාට සහකරුවෙක් ලැබිලා ඔයාලා සතුටින් ජීවත් වෙනවා, ඔයාගේ පවුලේ අය සතුටින් ඉන්නවා. මේ විදිහට පොඩ්ඩක් විසුවලයිස් කරන්න. ඒ කියන්නේ චිත්ත රූප මවන්න. ඔයා මේ හිතින් මේ කෙනා එක්ක ගත කරන මේ මොහොත තරමක් හිතින් විඳින්න. දවස පුරාම නෙවෙයි, උදේ නැගිට ගමන් හෝ රාත්‍රී නින්දට යාමට පෙර මෙන්න මේ දවසේ පුංචි වෙලාවක් අරගෙන මෙන්න මේ මොහොත විඳින්න. මෙන්න මේ තුළම ඔයාට යහපත් ආදරයක් ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙනවා. අංක 4 ඔයා කාරුණික පුද්ගලෙක් වෙන්න. ඔයාට කාරුණික වෙන්න, ඔයාගේ පවුලට කාරුණික වෙන්න, ඔයා වටේ ඉන්න යාළුවන්ට, ඔයා වටේ ඉන්න සත්තුන්ට, මේ පරිසරයට, මේ හැම එකටම කාරුණික වෙන්න පටන් ගන්නවා. ඔයාගේ මේ හදවතේ පවතින කාරුණික බව නිසා ඔයාගේ ভাইබ්‍රේෂන් එක ඔයා දන්නම නැතුව ඉහළට යනවා. එතකොට ඔයාගේ මේ ඉහළට ගියපු ভাইබ්‍රේෂන් එකට ගැලපෙන හොඳ පර්සන්, පොසිටිව් පර්සන් කෙනෙක් තමයි ඔයාට නිකම්ම ආකර්ෂණය වෙන්නේ. ඒක නිසා ඔයාගේ ක්වොලිටිස් වැඩි කරගෙන මම මේ කිව්ව ලක්ෂණ ටිකත් හදාගෙන ඔයාට ඔයාගේ මයින්ඩ් සෙට් එකත් හදාගත්තාම අනිවාර්යයෙන්ම හැම කෙනෙකුටම යහපත් ආදරය තමන්ගෙම කරගන්න පුළුවන්. ඔයාට ඔයා විදියට ඉන්න පුළුවන්. ඔයාගේ හැකියාව දක්ෂතාව වර්ධනය කරගන්න ඔයාට සපෝටිව් පාර්ට්නර් කෙනෙක් හොයාගන්න හැම කෙනෙකුටම පුළුවන්. ඒක ඔයා ජීවිතේ ලබන ලොකුම ඉන්වෙස්ට්මන්ට් එකක්.